ඔබ නිතරම අලුත් දේවල් වගේම නිවැරදි දේවල් කරනකොට අනිත් අය ඔබව අගය කරනවා වගේම ඔබ ගැන මවිතයට පත්වෙන්න පුළුවන්. හිතන්න ගෙයක් ඇතුලේ ඉන්නවා. මේ ගේ ඇතුලේ පුංචි වෙනස්කම් කරනවා. කොච්චර අලුත් හැඟීමක් ඔබට දැනෙනවද? පුංචි වෙනස්කම් තුළින් ලොකු වෙනසක් ඔබට ඇති කරගන්න පුළුවන්. අන්න ඒ දේ හරියටම කරන්නේ කොහොමද කියලා තමයි අද අපි හෝම් ස්වීට් හෝම් තුළින් ඔබට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. කන්ස්ට්‍රක්ට් 2016 ලංකාවේ දැවන්තම ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව තියෙන ප්‍රදර්ශනයට ආපු වෙලාවේ මැක්සන්ස් හෝල්ඩින්ග්ස් ආයතනයේ තවත් සමාජිකයෙක් තමයි මැක්ටයිල්ස් කියන්නේ. ඉතින් මැක්ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට එන්නත් අපි අමතක කළේ නැහැ. අපි මැක්ටයිල්ස් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිරෝෂන් මේ මැක්ටයිල්ස් මොන විදිහටද කන්ස්ට්‍රක්ට් 2016 ප්‍රදර්ශනයත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඇක්චුලි ඇත්තටම අපි කියනවා නම් මේ දැන් මැක්ටයිල්ස් ගත්තාම කෙටි කාලයක් තුළ දීර්ඝ ගමනක් ආපු කම්පැනි එකක් ඇත්තට මේක අපේ මුළු ලංකාව පුරාම සින්න පාරිභෝගික බෞතුන් වගේම අපේ සියලු දෙනාම ඒක දැනගෙන හමාරයි. ඉතින් ඒ නිසා මේ අදත් දෙවෙනි වරට අපේ තියෙන සියලුම නිෂ්පාදන මෙහින් දැක බලා ගන්න බැරි වුණත් අපේ නම්බර 67 නාවලපාර නුගේකුඩ මහා ප්‍රදර්ශනකාරයක් තියෙනවා. ඒකට පාතකුත් අපේ සියලුම මේ ඩිසයින්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතන දාලා තියෙනවා අපේ අලුත්ම නිෂ්පාදන. එතකොට නිරෝෂන් මැක්ටයිල්ස් අලුතෙන් හඳුන්වා දීලා තියෙන නිෂ්පාදන සහ ලබාගෙන තියෙන ප්‍රගතීන් මොනවද? අතරම අපි මෑත කාලේදී අලුතෙන්ම හඳුන්වා දුන්නා වෝල් ටයිල්ස්. අතරම අපි ප්‍රථමයෙන්ම පටන් ගත්තේ ෆ්ලෝ ටයිල්ස් විතරයි හදන්නේ. ඉතින් අතරම මේ නුදුරු කාලේදී අපි වෝල් ටයිල්ස් වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඒ වගේම ඉතාම කෙටි කාලයක් තුළ මම ඉතා ආඩම්බරෙන් කියන්න කැමතියි අපි ISO 9002 එතකොට ISO 40 SLS සහතිකය ඒ වගේම ග්‍රීන් අවෝඩ් එකත් අපිට හම්බුණා. ඉතාම කෙටි කාලය තුළ අවුරුදු දෙකක් වෙනි ඉතා කෙටි කාලය තුළ අපි සම්මාන ලබා ගැනීම ඇත්තටම ලොකු මේ ආඩම්බරයක් අපිට. දැන් අර ග්‍රීන් අවෝඩ් එක ගැන කිව්වනේ. මොකද්ද මේ මම දැක්ක හැමතැනම ග්‍රීන් ලේබල් එක තියෙනවා. මොකද්ද මේ ග්‍රීන් ලේබල් එක? ඇත්තටම මේ ග්‍රීන් අවෝඩ් එක අපිට දුන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පරිසර හිතකාමීව කරගෙන යන නිසා ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් කියන ආයතනයෙන් තමයි අපිට ග්‍රීන් අවෝඩ් එක ලබා දුන්නේ. ඉතින් ඇත්තටම අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම අංගයන් ඒකට භාජනය කළා මේ අප කොහොමද ඒක කරන්නේ පරිසර හිතකාමීව කරනවද කියලා අගයීමට ලක් කළා තමයි අපිට ඒ අවෝඩ් එක හම්බුනේ. ඉතින් ඒක ලොකු ජයගැනීමක් ඇත්තටම. දැන් මැක්ටයිල්ස් වලට ග්‍රීන් ලේබල් එකක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම අනිකුත් ටයිල් වෙළඳපොලේ තියෙන ටයිල් වර්ග ගත්තාම කොහොමද මැක්ටයිල්ස් වෙනස් කෙනෙක් වෙන්නේ? ඇත්තට මැක්ටයිල්ස් වල තියෙන විශේෂත්වය තමයි අපි ටයිල්ස් නිෂ්පාදනය කරනවා වගේම අපි පාරිභෝගිකයන්ගේ රුචිකත්වය වෙන ටයිල් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් එය අත්‍තරම අපේ ප්‍රදර්ශනකාරයේ තියෙන මැච් ස්ටුඩියෝ කියලා එකක්. ඒකට ආවොත් එහෙම Tamanට හිතේ තියෙන ඩිසයින් එක අපිට නිෂ්පාදනය කරලා පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. සමහර විට ඔබට මැක්ටයිල්ස් පිළිබඳ මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය ඇති නේද? නිර්ෂන් එහෙමනම් අපි කොහොමද මැක්ටයිල්ස් එක ඍජුවම සම්බන්ධ වෙන්නේ?
විශේෂ දෙයක් ඍජුවම දැනගන්න නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 071 7යි 222යි 803 කියන දුරකථනයට ඍජුව මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට පැය 24 පුරාම අපි සැදී පැහැදී සිටිනවා කාර්යෝගය ගැන දෝ කරන්නේ. අපි නිවසක් හදන්නේ හිසට සෙවණක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම හදන ගෙදර වහලේ හොඳට තියෙන්න ඕනේ. වාස්තු විද්‍යානුකූලව වහලේ හදන්න ඕන නිසි ක්‍රමවේදයකුත් තියෙනවා. මොකද අද වෙනකොට කාලෙන් කාලට කාලය වෙනස් වෙනකොට සමහර තැන්වල අපි දැකලා තියෙනවා වහලයක් යොදාගන්නේ නැති අවස්ථාත්. ඇත්තටම අපිට වහලයක් ඕන කරනවද? අද අපි ගයනිත් එක්ක වාස්තු විද්‍යානුකූලව මෙන්න මේ පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගයනි මට කියන්නකෝ මේ ඇත්තටම වහලක් අපිට ඕනේද? ඔව් තේජානි අපිට වහලයක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා. වහලේ ලීවලින් හදනවා නම් තවත් හොඳයි. ඒ වගේම දැන් ඕපන් ටෙරස් හදනවා. ඒ කියන්නේ වහලේ නැතුව හදනවා. ඒකෙදි වහලේ තියෙන මූලික අපිට තියෙන ලැබීම් නැතු වෙලා යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක තුනත් කුඩාවට වහලයක් ගහනවා නම් ලීයෙන් ඉතාම සුබදායක වෙනවා. ගයනි මේ වාස්තු විද්‍යානුකූලව අපි වහලක් හදනකොට නිසි ක්‍රමවේදය මොකක්ද? ඔව් තේජානි අපිට ඉස්සෙල්ලාම නැකතක් අවශ්‍ය වෙනවා. මේක මුහුර්ත චින්තාමණී කියලා පැරණි නැකත් පොත් වලින් අපිට ඒ සඳහා හොඳ නැකතක් අරගන්න පුළුවන්. ඒ නැකතට මුදුන් යටලිය තියන්න ඕනේ ගෘහ මූලිකයා විසින්මයි. ඊට පස්සේ මුදුන් යටලිය, කාණු පරාල, මූලා පරාල, පරාල, බාල්ක, තලාදී ආදී විදිහට තමයි ඔක රිද්මයක් විදිහට තමයි ඔය වහල ගහන්නේ. ඉතින් මේකේ ඉතාමත්ම වටිනාකමක් ගාම්භීරත්වයක් තමගේ නිවසට හම්බෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මුදුන් යටලියේ මූට්ටු කරන්න වගේ අවස්ථා වුණොත් කවදාකවත් අර බ්‍රහ්ම පාදයේ මත ඒ සිදු කරන්න හොඳ නැහැ. අනිත් එක තමයි විශේෂයෙන්ම බ්‍රහ්ම පාදයේ මතින් මුදුන් යටලිය යවන්නෙත් නැහැ අපි. ඒක ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වහල ගැසීමේදී. එතකොට අපි වහලයක් හදද්දී පළ බෙදීම කියන දේත් කරනවනේ. ගයනේ මේ පළ බෙදීම මොන විදිහටද සිද්ධ වෙන්න ඕනේ? ඇත්තට පළ ගාන වැඩි වෙන තරමට ගෙදරක සෞභාග්‍ය වැඩි වෙනවා. අපි තනි පළේ නම් මිනිස් වාසයට එච්චරම සුදුසු වෙන්නේ නැහැ. ඒක සත්ත්ව වාසයට තමයි සුදුසුතාවයක් දක්වන්නේ. ඒ වගේම පළ 2, පළ 3 සාමාන්‍ය මට්ටමක් ගන්නවා. පළ 4ත් වරදක් නැහැ. පළ 5ක් තියෙනවා නම් ඒකේ ඉතාමත්ම සුබවාදී තත්වයක් තියෙනවා කියලා වාස්තු ආචාර්යවරුන්ගේ මතය වෙනවා. ඒත් එක මම අහලා තියෙනවා සොහොන් පරාල කියලා දෙයක්. මොකද්ද මේ? ඔව් සොහොන් පරාල වලට මිනිස්සු හුඟක් බියක් දක්වන වචනෙත් එක්කම සොහොන් පරාල කියලා කියන්නේ ඇත්තටම තේජානි මෙන්න මෙහෙම දෙයක්. අපි කියමුකෝ මුදුන් යටලිය තියෙනවා. ඒකෙන් මූලක් පරාල එනවා. එතකොට මේ පරාල දෙකත් එක්ක මේ විදිහ පරාලයක් ගහනවා. ඔන්න ඕකට තමයි සොහොන් පරාල කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේක විද්‍යාත්මක පැත්ත ගත්තොත් එහෙම මේකේ තියෙන මේ බලය බෙදීමේදී මෙතන දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්තටම වහලේ සම්බන්ධව අශුභ විදිහට බලපාන්න පුළුවන්. ඔන්න අද කතා කළේ වාස්තු විද්‍යානුකූලව අපි කොහොමද නිවැරදිව ගෙදර වහලේ සකස් කරගන්නේ කියලානේ. ලබන සතියේත් අපි මේ වගේම විශේෂ දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෝම් ස්වීට් හෝම් එකට එන්න ඕනේ.
අද කන්සෙප්ට් කෝණේ එකෙන් කරන්න යන දේ මොකක්ද කියලා කියන්න කලින් ඕන කරන දේවල් ටික කියන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ කුණු ගෑවුණු සපත් දෙකක්. ඊළඟට දත් බුරුසුවක්. අනිත් එක තමයි සුදු පාට මොනවා හරි හොඳ දන්තා ලේපයක්. හරි? මුලින්ම හොඳට බලන්න. මේ සපත්තු ඇතුලේ තියෙනව නේද ටී බෑග් එකක්. ඇයි ඒ? සපත්තු දාලා ඉවරනහම පොඩ්ඩක් ගඳයිනේ නේ. ඔන්න ඔය ගඳ යන්න තමයි ටී බෑග් එකක් දාලා තියෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි සපත්තුව සුවඳයි. හැබැයි මේ තියෙන කුණු මේව කොහොමද අරින්නේ? මේ කුණු තිබ්බේ නෑ වගේ ලස්සනට කුණු ඉවත් කරගන්න විදිහ තමයි ඔන්න කියලා දෙන්නේ. ඉස්සෙල්ලාම අපේ උදේට දත් මදනකොට සාමාන්‍යයෙන් කඩලැටයක් ප්‍රමාණයට නේද දත් බෙහෙත් දාන්නේ. ඊට වැඩි ප්‍රමාණයකට දත් බෙහෙත් දාගන්න. හරි? ඊළඟට මෙන්න මෙහෙම සපත්තුව අරගෙන මේ කුණු තියෙන තැන් තියෙනවනේ. ඒ තැන්වල මෙහෙම ගාගන්න. ඔන්න මුළු සපත්තුවම හොඳට මං කිව්වා වගේ මෙහෙම දන්තාලේප ගාගන්න. කොච්චරක් කළා තියන්න ඕනේද? විනාඩි 15ක්. අන්න හොඳයි. විනාඩි 15ක් මෙහෙම සම්පූර්ණයෙන් ටූත්පේස්ට් ගාගත්තට පස්සේ සපත්තුව පොඩ්ඩක් තියලා තියන්න. ඔන්න දැන් විනාඩි 15ක් තිබ්බට පස්සේ සපත්තුව හොඳට හොදන්න. හොදලා බලන්නකො මොකද වෙන්නේ කියලා. මං කිව්ව විදිහටම සපත්තුවේ තිබ්බ කුණු සේරම අයින් වෙලා තියෙනවද කියලා අපේ Facebook එකට කමෙන්ට් එකක් දාලා කියන්න. හරිනේ? කොච්චර හොඳ හෝටල් වලින් කෑවත් වැඩක් නෑ. ගෙදරට ආවට පස්සේ අර සම්බෝලයි බතොයි කන තරම් රහක් නැත්නම් නේද? ඒ වගේ තමයි කොච්චර හොඳ ස්ටුඩියෝ වල සින්දු කිව්වත් ගෙදර පවුලේ හැමෝම ඉන්න තැන ගීතයක් ගායනා කරනකොට ඒකේ මොකක්ද රහක් තියෙනවා. සමන්තයි මං හරි නේද? හරියටම හරි. ඉතින් මේ තරම් වාසනාවන්ත පවුලක් ලබන්න මේ වගේ හොඳ බිරිඳක් ඉන්නවනේ. කොයි කාලෙද හම්බෙන්නේ මහේෂ් අක්කා? හම්බුනේ 1993 මාර්තු මාසේ 17 වෙනිදා. ඊට කලින් හම්බුනේ. එදා තමයි යාළුවෝ. ඒ කොහොමද යාළුවෝ? ඒක ඇයින් අහන්න. මට වැඩි ආසයි යා කියලා. කියන්නකෝ මෑජික්.
නෑ ඉතින් යාළුවා වෙන සාම්ප්‍රදායික විදිහට කොල්ලෙක් කෙල්ලකින් අහනවා වගේ ඇවිල්ලා මගෙන් ඇහුවා. එහෙම නෑ නෑ එතන වෙනසක් තියෙනවා. එයා මොකද ආසයි කියලා දිව්වා. ඒ යාළුවා පොල්කතාව. ඒක කියමු මොකද දුන්නේ කියලා. ඉතින් ඇහුවා ඇත්තටම ඇහුවා. මම යව කැමතිද කියලා මම ඉතින් කෝ ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. කොහෙද? මාස්ටර් ගාවි කේම්දාස මාස්ටර්ගේ පදනමේදී. ඉතින් මං කොහෙට ගෙදරට ඇවිල්ලා අහන්න කියලා. අර උනේ. අර මොකද චුච්චාද මොකද නම? කුංකුම් පුතා දන්නවා. අම්මා මේ බරුවට සමා කියවල දැන් මොකද කුංකුම් කියන්නේ? ඒ ඉතින් පුරුදු වෙලා කුංකු කියලා හැමදැනදීම ඒක කියවෙනවා මට. හරි. දැන් පවුලේ ඉස්සර වගේම අලුත් නිර්මාණ එනකම් බලන් ඉන්නවනේ නේද? සමන්ත අයියලා. මොනවද අලුත් නිර්මාණ අපිට බලන්න හම්බෙන්නේ? ඕ අලුත් නිර්මාණ ඇත්තටම නොබෝධනකින් මං සංගීතත් කරපු ටෙලි නාට්‍ය කීපයක් එන්න තියෙනවා. එතකොට චිත්‍රපටයක් එන්න තියෙනවා. එතකොට ගීතරංග නිරන්තරයෙන් වගේ ගීත නිර්මාණ කටයුතු කරනවා. ඉතින් ඇත්තටම තියෙන කනගාටුදායක තත්ත්වය තමයි අපි මේ කරන ගීත අපිට නාලිකාවෙන් ප්‍රචාරය කරගන්න ගියාම හරි අමාරුයි. ඉතින් ඒවට ඉතින් සමන්තයි එතකොට දැන් අපි අහලා තියෙනවා මේ වොයිස් ට්‍රේනින් කීක බොහෝ දෙනෙක් යනවා රට වටේම යනවා. ඇත්තටම මොකද්ද වොයිස් ට්‍රේනින් කියන්නේ? මෙහෙමයි. වොයිස් ට්‍රේනින් කියන්නේ ඒක හරි සංකීර්ණ විෂයක් ඕක. ඒ කියන්නේ නිවැරදි ලෙස අපි කොහොමද කටහඬ පාලනය කරමින් ගායනා කරන්නේ. දැන් අපි ඉගෙන ගන්න ඇත්තටම පාසල් විෂය මාලා තුල සහ අපි නොයෙකුත් සංගීත පන්ති වලින් උගන්වනවා. වැඩි වශයෙන්ම උගන්වන්නේ අපි දකින්න ලැබෙන හින්දුස්තාන් රාගධාරී සංගීතය, එහෙම නැත්නම් අපි ජන සංගීතය, ඔය වගේ සම්ප්‍රදායන් තමයි උගන්වන්නේ. මේ කටහඬ පාලනය කරමින් ගායනා කරන්නේ කෙසේද කියන එක අපි හරියටම දැනගන්න ඕනේ. මේ අන්තිම ප්‍රශ්නේ මහේෂයක් තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් මොඩර්න් ලිවින් එක කියන දේ ගැන ගෘහණියක් විදිහට මොකක්ද හිතන්නේ? හැම ගෘහණියකගෙම මම හිතනවා සිහිනය තමයි ඔය මොඩර්න් හෝම් එකක්. ඒ කියන්නේ අලුත් නිවසක් තනා ගැනීම හැමම ගෘහණියකම සිටිවිල්ල. ඉතින් මගේ ප්‍රාර්ථනය අපි වගේ කාන්තාවන්ට ඒ තත්ත්වය උදා වේවා කියලා සහ පුළුවන් තරම් මම කියන්නේ ඔය කාර්යබහුල එකක කියලා ඉන්නේ නැතුව වැඩවල නිරත වෙන්න. මගේ අත්දැකීමෙන් මම කියන්නේ අර චිත්ත ශක්තිය කියන එක වැඩෙව්වොත් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මට අවසන් වශයෙන් කියන්න පුළුවන්. මම එහෙම හිතලා මම දැන් පාර යනකොට මම දැක්කත් ලස්සන ගයක් තියෙනවා අනේ මටත් එහෙම හම්බුනොත් කියලා ඒ කර්ම ශක්තිය අනුව මගේ විශ්වාසය ලැබෙනවා කියන එකයි. හොඳයි. අපි තවත් ලස්සන ගීතයක් එක්ක අදට chat කෝන් එකෙන් සමන්ත පෙරලා ගෙදරින් සමුගන්නේ. तू ही मुझको बता दे तब मैं आना अपने का दिल का बता दे चाहूं मैं आना इतना बता दो मुझको प्यारे के अपने मोह प्यारे के दिल ने यारो यावे में सोचा दिल ने यावे में अपने मनो डाले करने की यारो तू ही है मुझको बता दे चाहूं मैं आना अपने का दिल का बता दे चाहूं मैं आना පුංචි වෙනස්කම් එක්ක අලුත් විදිහට හිතන හැටි ලබන සතියේ අපි ඉරිදා උදේ 11:30ට හෝම් ස්වීට් හෝම් තුලින් කියලා දෙන්න ලෑස්ති. අමතක නොකර අපේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්න. ගිහින් එන්න.